කාන්තාවක් හරි ගෑනු ළමෙක් හරි කතා කළාට ඇත්තටම ඒ ගෑනු ළමයාගේ ෆොටෝ නෙමෙයි 99%ක්ම ඒ Facebook එකේ තියෙන්නේ. ක්‍රියාව නෙමෙයි ඕනම කොල්ලෙක් ඉතින් ලස්සන හැට කන්ට පේන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් තියෙන එක්කෙනෙක් කමෙන්ට් එකක් දැම්මොත් ඒක රිප්ලයි කරනවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය, සබා ධර්මයේ ස්වභාවය ඒක තමයි. කවදාවත් ඔයගොල්ලන්ට වීඩියෝ කෝල් ගන්නෙත් නෑ. ඔයා වීඩියෝ කෝල් එකක් ගත්තොත් කවදාවත් ඒ වීඩියෝ කෝල් එක ආන්සර් කරන්නෙත් නැහැ. ඉල්ලුවොත් මම කවදාවත් ඔඩියෝ කෝල් එකක් ගාලා අහන්නේ මම අනිවාර්යෙන් වීඩියෝ කෝල් එකක් ගන්න. වීඩියෝ කෝල් වර්චුවල් මනි නම්බර්ස් එන්නේ ඔක්කොම. ඉතින් සල්ලි කියන එක අර අතර අල්ලන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. තව අවුරුදු ගාණක් යනකොට ඔක්කොම ඩොලර් 10000 ගන්න නම් තව ඩොලර් 2000ක ඩිපොසිට් එකක් කරන්න වෙනවා. 1000ක් දැම්මොත් 3000ක් එනවා. ලක්ෂයක් දැම්මොත් ලක්ෂ 3ක් එනවා. කෝටියක් දැම්මොත් කෝටි 3ක් රිටර්න් එක දෙනවා. ඒ වගේ දේවල් නැහැ ලෝකේ. ඉතින් යාළුවනේ මං ඉන්න පැත්තේ තියෙන උන්දොන්ජන් එක කියන්නේ ක්‍රීඩාංගණය තමයි මෙතන. ක්‍රීඩාංගණෙත් එක ඉතා ලස්සන පාක් එකක් තියෙනවා. ඔයාලට මේ පේනවනේ මේ තියෙන වැසිකිළිය. බලන්නකො ඒවා හදලා තියෙන ලස්සන. ලස්සනට හදලා තියෙනවා වගේ මේවා ගොඩක් හොඳට පාවිච්චි කරන කට්ටිය. ඒ වගේම හොඳට මේන්ටේන් කරනවා. ඒකින්ද ඔය ඊටම පිරිසිදුව ඊටම හොඳ තත්ත්වෙන් තියෙනවා. ඉතින් තමයි පාක් එකේ උඩට යන්නේ. පාක් එකේ එහා පැත්තෙම තියෙන්නේ ක්‍රීඩාංගණය. කොහොමද මේ පේන්නේ? අද ඉතින් වීඩියෝ එක කරන්න හිතාගෙන ඉන්නේ මගේ ගේ ගාවමයි මේක තියෙන්නේ. ගිහිල්ලාම තමයි කරන්න හිතාගෙන ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මල් පිපීගෙන එන්නේ. බලන්නකො ලස්සන. මම හිතන්නේ මේ පාර කෝට එකටත් විශාල ප්‍රමාණයකට ආවේ නැති වුණත් යම් කිසි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හේතුව තමයි ගොඩක් වෙලාට මේ කාලේ ගොඩක් වැඩ අඩුයි කර්මාන්ත ශාලාවල. ඉතින් කට්ටිය බය වෙන්න දෙයක් නැහැ. මේ බලන්නකො මේ එක්සර්සයිස් කරන කට්ටිය. ඔක්කොම ගොඩක් වයසක කට්ටිය. ඒගොල්ලෝ ඉතින් කඳු නගිනවා, මේ වගේ එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ පාරේ ඇවිල්ලා කුණුව හිඳිනවා. පාර පිරිසිදු කරන දේවල් කරනවා. මේ ගස්වල කොළ ඔක්කොම වැඩිලා තියෙන මේ තියෙන ඔක්කොම සකුරා ගස්. තව ටික කාලෙකින් මේ ඔක්කොගෙම සකුරා මල් පිපෙනවා. ඔයාලට පේනවනේ. ඉතින් යාළුවනේ පාක් එකේ මේ වගේ තැනුත් තියෙනවා. මෙන්න මෙතන පොන්චි ළමයින්ට සෙල්ලම් කරන්න වෙනම හදලා තියෙනවා. ඇවිදින්න වෙනම හදලා තියෙනවා. මේ ගොඩක් මේ කොරියාවේ කට්ටිය සපත්තු පාවිච්චි කරනවානේ. ඉතින් සපත්තු පාවිච්චි කරන නිසා ගොඩක් වෙලාවට කකුලේ ගල් ඇනෙනවා, තනකොළ පෑගෙනවා ගොඩක් අඩුයි. ඉතින් පාක් වල හදලා තියෙනවා මෙන්න මේ වගේ තැන්. මේ වලින් කරන්නේ ගොඩක් වෙලාවට සපත්තු ගලවලා මේව දිගේ ඇවිදිනවා. එතකොට කකුලේ යටිපතුලට හොඳ මසාජ් එකක් වෙනවානේ. ඒ යටිපතුලට මසාජ් එකක් වෙනකොට ගොඩක් ඇඟේ තියෙන ස්නායු රෝග අඩු වෙනවා කියලා වෛද්‍ය විද්‍යාව පවා පිළිගන්නවා. ඒ වගේම හොඳ තෙරපි එකක් ඒක. බලන්නකො මේක. අපේ රටවල් වල නම් ඉතින් සෙරප්පු නැතුව මිනිස්සු කොච්චර පාරේ ඇවිදිනවද? මෙන්න මේ වල වගේ. ඉතින් මේ ගොඩක් මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය ඇවිලා සෙරප්පු ගලවලා සෙරප්පු සපත්තු ගලවලා මේක දිගේ ඇවිදිනවා. බලන්නකො. මෙන්න මේක නම් ටික ඇනෙනවා වැඩි. ඒවන් පේනවද? ඉතින් මේන් වටයක් දෙකක් යනවා ගොඩක් කට්ටිය හවසට ඇවිල්ලා. ඉතින් ඒක අර ගොඩක් හොඳයි කියලා කියනවා යටිපතුල් වලට ඒ වගේ මසාජ් එකක් වෙන එක. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නුවේ අර මේ ගල්ඇල්ලපු තීරුවක්. අන්නේ ගල්ඇල්ලපු තීරුවේ පොඩ්ඩක් ඇවිදලා ගියා. ගොඩක් කකුල් වලට වේදනාවක් දැනුණාත් ලොකු සනීපයක් දැනෙනවා. ඇත්තට මේ ගල් ඒවා ගොඩක් මේ අල්ලලා තියෙන ওই වෛද්‍ය උපදේශ මත මේ පාක් වල ඇවිදින කට්ටියට ඒගොල්ලන්ගේ යටිපතුල් මසාජ් වුණාට පස්සේ ඒවා ස්නායු රෝග වලට ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් අද යන් වීඩියෝ එකට ඉතින් අද වීඩියෝ එක අරන් එන්නේ මේ කොරියාවේ පිළිබඳ වෙන වංචා පිළිබඳ. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ වෙන වංචා පිළිබඳ. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ මේ වීඩියෝ එක මේ වංචා වලට හවු වෙන එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක බලලා ඒ වලින් ගැලවෙනවා නම් ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. ඉතින් යන්කෝ වීඩියෝ එකට ඉතින් මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අද කාලේ ගොඩක්ම දකුණු කොරියාවේ කට්ටිය පාවිච්චි කරන සමාජ මාධ්‍ය තමයි Facebook සමාජ මාධ්‍ය. ඉතින් ගොඩක් වෙලාවට Instagram මේ වගේ දේවල් පාවිච්චි කරනවා අඩුයි. ඒකයි YouTube උයි. ඉතින් අපිට ගොඩක් වෙලාවට WhatsApp සහ Facebook කරා තමයි මේ වගේ මැසේජ් එන්නේ. ප්‍රධාන වශයෙන්ම මේවා කරන්නේ එක්තරා කල්ලියක් විසින්. ඒ කියන්නේ
එක්කෝ ඒගොල්ලෝ ඉන්නේ ලංකාවේ නැත්නම් ලෝකයේ වෙනත් රටක ඉන්නේ. ඒගොල්ලෝ කවදාවත් හොයාගන්න බෑ ඒගොල්ලෝ අර හරියට හොල්මන් වගේ කට්ටිය. ඉතින් ඕගොල්ලන්ම අනිවාර්යයෙන් ඕගොල්ලන්ගේ සල්ලි ටික නැති කරන්න එක සහ ඕගොල්ලන්ගේ සල්ලි ඕගොල්ලන්ගේ පොකට් වලින් බා ගන්න එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ. ඉතින් මේක වෙන්නේ කොහොමද කියනවනම් කෙටියෙන්ම කියනවනම් මුලින්ම මේකට යොදාගන්නේ බොහෝ වෙලාවට ලංකාවේ ඉන්න ලස්සන ගෑනු ළමයින්ගේ ෆොටෝස් තියෙන account. බොහෝ වෙලාවට මේ ලස්සන ගෑනු ළමයි නෙවෙන්න පුළුවන් ඉන්නේ මේ Facebook එකේ. සමහරක් වෙලාවට කාන්තාවක් හරි ගෑනු ළමෙක් හරි කතා කළාට ඇත්තටම මේ ගෑනු ළමයාගේ ෆොටෝ නෙමෙයි 99%ම ඒ Facebook එකේ තියෙන්නේ. වෙන කෙනෙක්ගේ ෆොටෝ අරගෙන ඩවුන්ලෝඩ් කරලා හරි කොහොම හරි අරගෙන අපි දන්නේ නැහැ ලක්ෂ සංඛ්‍යාත Facebook account තියෙනවනේ ලෝකේ. අරගෙන account එකක් හදලා ඒක පරණ account එකක් සාමාන්‍යයෙන් මේ account එකේ මාස 6ක් 7ක් තිස්සේ මේගොල්ලෝ මේන්ටේන් කරනවා සාමාන්‍යයෙන්. ඔය ආදරයේ දේවල් දාලා ආගම සම්බන්ධයෙන් දේවල් දාලා යන එන තැන්වල ස්ටේටස් දාලා ඒ වගේ ඒගොල්ලෝ එක මේන්ටේන් කරනවා මාස 6ක් 7ක් 8ක්. මේන්ටේන් කළා තමයි මේ ගේමට බහින්නේ. මේ වගේ account තියෙනවා දහස් ගාණක් ඇති මේ ලෝකෙ. ඉතින් මේකේ ප්‍රධාන ටාගට් එක තමයි සාමාන්‍යයෙන් මේ දවස්වල නම් ගොඩක් කොරියාවේ ඉන්න මල්ලිලා අහුවෙලා තියෙනවා මේ ස්කෑම් වලට. ඒ කියන්නේ මේ වංචා වලට අන්තර්ජාලය හරහා සිදුවෙන. මේගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ තමයි ඉන්න කට්ටිය මුලින්ම රික්වෙස්ට් එකක් දානවා. එක්ක රික්වෙස්ට් එකක් දාන්න නැත්නම් බොහෝ වෙලාවට ඕගොල්ලන්ගේ මෙසෙන්ජර් හරහා ඕගොල්ලන්ට වැරදිලා මැසේජ් එකක් දානවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ ඔයා කොහෙද ඉන්නේ දැන් ගෙදර ඉන්නේ නැද්ද? ඉතින් අපි උනක් බලනවනේ එකපාරට මේ වගේ Facebook account එකකින් ආවට පස්සේ කවුද කියලා. ඉතින් ඒ හරහා කොහොම හරි මේගොල්ලෝ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. එහෙම නැත්නම් කරන්නේ ඕගොල්ලන්ගේ ෆොටෝ එකකට කමෙන්ට් එකක් දානවා. ෆොටෝ එකට කමෙන්ට් එකක් දාලා ඉතින් අපිත් ඉතින් රිප්ලයි කරනවානේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ. ඉතින් කොරියාවේ නෙමෙයි ඕනම කොල්ලෙක් ඉතින් ලස්සන 60 කන්ට පේන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් තියෙන එක්කෙනෙක් කමෙන්ට් එකක් දැම්මොත් ඒක රිප්ලයි කරනවා. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය, සබා ධර්මයේ ස්වභාවය ඒක තමයි. ඉතින් ඒ හරහා මේගොල්ලෝ යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා මේ ඉන්න මිනිස්සුත් එක්ක. ඒ කියන්නේ අපි යම්කිසි කෙනෙක් එක්ක ගොඩනගා ගන්නවා. ඉතින් මේ ගොඩනගාගෙන ටික කාලයක් මේක අරගෙන යනවා. මාස 3ක් 4ක් 5ක් 6ක් අරගෙන යනවා. කාලයක් අරන් ගියාට පස්සේ තමයි මේකේ හරියටම බෝලේ දාලා බලන්නේ මොකද්ද මෙයාගේ සල්ලි ටික කොහොමද ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම එක්කෙනෙක් මාස 4ක් 5ක් ආශ්‍රය කළාට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවනේ මේගොල්ලන්ගේ වීක් පොයින්ට් මොනවාද කියලා. ඉතින් ඒගොල්ලෝ ඒවටම පැට්‍රිස් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ මේ දේවල් කරලා ඒගොල්ලෝ හැරෙනකොට කියන්න පුළුවන් අනිත් පැත්තේ ඉන්න එක්කෙනාගේ වීක් පොයින්ට් එක මොකද්ද කියලා. ඉතින් ඕම ඉන්නකොට ටිකක් කල් යනකොට කියනවා ඇත්තටම පස්සේ කාලෙක ආදර සම්බන්ධතාවයක් බවට පත් කරගන්න. ඇත්තටම ගොඩක් වෙලාවට මේ දේවල් වලට හවු වෙලා තියෙන්නේ ලංකාවේ එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති කොරියාවට ඇවිල්ලා FIR එක නැති වෙච්ච. ඉතින් මාස 3-4ක් 5ක් 6ක් කතා කරනකොට ඉතින් ඕනම කොල්ලෙක් කියනවනේ තමන්ගේ ජීවිතයේ විස්තර මෙන්න මේ දේවල් උනේ කට්ට කාලා ආවේ මෙන්න මේ වගේ ඉස්සර කාලේ තිබ්බ ආදාර සම්බන්ධතාවයක් හරි මොකක් හරි දෙයක් නැති වුණා. මේ දේවල් කියනවනේ මිනිස්සු විවෘත වෙනවා කාලයක් තිස්සේ කතා කරනකොට මිනිස්සෙක් ඒක මිනිසුන්ගේ ස්වභාවය. මේගොල්ලෝ අඳුරනවා ඒ ස්වභාවය කොහොමද කියලා. ඉතින් ඔහොම කතා කරගෙන යනකොට ඒගොල්ලෝ ඉතින් සමහරක් වෙලාවට ඔන්න එකක් තමයි මේගොල්ලෝ කවදාවත් ඔයගොල්ලන්ට වීඩියෝ කෝල් ගන්නෙත් නැහැ. ඔයා වීඩියෝ කෝල් එකක් ගත්තොත් කවදාවත් ඒ වීඩියෝ කෝල් එක ආන්සර් කරන්නෙත් නැහැ. මොකද අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මොනවද දන්නවද කියන්නේ? මේගොල්ලෝ කියන්නේ එක්ක අයියා ඉන්නවා, අම්මයි තාත්තයි ඉන්නවා, ගෙදරින් මට ප්‍රොපෝසල් එකක් හොයනවා. නැත්තම් පරණ අයියාව විශ්වාස කරලා මං ගොඩක් දේවල් කැප කරලා තියෙන්නේ. ඉතින් ගෙදරින් මාව ඒ හින්දා ගොඩක් ආරක්ෂා කරනවා. නැත්නම් එක එක බයිලා කියනවා. ඉතින් ඒ සමහරක් වෙලාවට ඉතින් කොල්ලෝ හවු වෙනවා ගොඩක් ඒ කියන ඒවට ඉතින් වෙන්නේ ඉතින් මේගොල්ලෝ වීඩියෝ කෝල් ගන්න ඉස්සෙල්ලා කිව්වාගේ ඒ දේවල් කියලා මොකක් එක්ක වැඩක ඉන්නේ නැත්නම් ක්ලාස් එකේ ඉන්නේ ඒ වගේ කියලා මේගොල්ලන්ගේ කටහඬ විතරයි මේගොල්ලෝ දෙන්නේ. ඉතින් ගෑනු කටහඬක් දුන්න පමණින් මේක විශ්වාස කරන්න එපා. මං වුණත් කවුරු හරි මගේ යාළුවෙක් හදිස්සියේ සල්ලි ඉල්ලුවොත් මං කවදාවත් ඔඩියෝ කෝල් එකක් ගාලා අහන්නේ මං අනිවාර්යෙන් වීඩියෝ කෝල් එකක් ගන්න. වීඩියෝ කෝල් එකක් ගහන්නේ වීඩියෝ කෝල් එකක් ගාලා බලනවා අනිවාර්යෙන් මේ කියන එක්කෙනාමද මේ උදව්ව ඉල්ලන්නේ කියලා. ඒ මගේ හැටි ඒ දවස්වල ඉඳන් මේ හින්දා ඔය මම ඔය ස්කෑම් වලින් ගොඩක් ආරක්ෂා වෙලා තියෙනවා. කියන්න බෑ අපිවත් හිතා ගන්න බැරි ආකාරයකට ස්කෑම් වෙලා මේ මුදල් ටික නැති වෙයිද කියලා. මොකද මේක අන්තර්ජාතික ලෝකයන්නේ අන්තර්ජාලය හරහා හැමදේම සිදුවෙන ලෝකයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්තම තව ටිකක් කල් යනකොට ලෝකයේ ඔය කඩදාසි මුදල් කියන දේවල් ඒ වගේම ලෝහ කියන මුදල් නැති වෙලා යනවා. තව ලෝකයේ තව අවුරුදු 5ක් 6ක් යනකොට ඔක්කොම එන්නේ වර්චුවල් මනි නම්බර්ස් එන්නේ ඔක්කොම. ඉතින් සල්ලි කියන එක අර අතර අල්ලන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. තව අවුරුදු ගාණක් යනකොට ඔක්කොම නම්බර් විතරයි සල්ලි කියන්නේ.
මොකද දැන් වුණත් අපි හැමදේම ට්‍රාන්සැක්ෂන් කරන්නේ මේ ෆෝන් එක හරහානේ. මොකද අපිට සැලරි එක අපි කියමුකෝ හම්බුණා කියලා ඊබෙක් මානන් 200ක් හම්බුනොත් අපේ අතට හම්බෙන්නේ නැහැනේ. ඉලක්කම් ටිකක් තමයි අපේ account එකට වැටෙන්නේ. ඒ ඉලක්කම් ටික තමයි අපි ලංකාවට ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඇත්තටම බැලුවොත් ඒ තව ටිකක් කල් යනකොට මේ මුදල් වලට කාසියා නෝට්ටු කියන දේවල් නැති වෙලාම යන තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේ කතන්දරේ කියන්නේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට කතා කරලා මේගොල්ලන්ගේ සුවදත්වය ඇති කරගන්න එක ආදර සම්බන්ධතාවයකට පෙරලනවා. පෙරලගෙන මේ කට්ටිය ගෙවල් වලට පවා කතා කරනවා මේ ගෑනු ළමයි. කතා කරලා අම්මලාගේ තාත්තලාගේ අයියලාගේ අක්කලාගේ පවා විශ්වාසය දිනා ගන්නවා. ඒගොල්ලන්ගේ ඕනෑ උපයකම් මේව කරනවා. සමහරක් වෙලාවට මේ ගෙදර කොරියාවේ ඉන්න කොල්ලට වඩා කතා කරන්නේ ඒ කොල්ලගේ අම්මත් එක්ක. ඉතින් එහෙම කතා කරාට පස්සේ මේගොල්ලන් දැඩි විශ්වාසයක් ඇති කරනවා මේ මිනිස්සයා දිහා. ඒ කියන්නේ කවදාකවත් පංචාවක් නොකරන ඒ වගේ තත්ත්වයට පත් වෙලා තමයි මේගොල්ලෝ දාන්නේ බෝලේ. මුලින්ම කියන්නේ අපි මෙහෙම ඉන්ටර්නෙට් මේ තියෙනවා ඔන්ලයින් බිස්නස් එකක් අපි දෙන්න එකතු වෙලා කරමු. ඔයාට හැමදාම රට ඉන්නත් බෑනේ. අපි දෙන්න එකතු වෙලා මේක කළා කොහොම හරි ගොඩ යමු වෙන රටකට හරි යන්න පුළුවන්. එහෙම කියලා අහස් මාලිගාවක් සිහින මාලිගාවක් ගොඩනගනවා. මේ කොරියාවේ ඉන්න එක්කෙනා කොරියාවේ ඕ වේවා වෙන රටක හරි ඉන්න අයගේ ඕ වේවා. මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ දේ තමයි. කරලා කියනවා මෙන්න මේ බිස්නස් එකක් තියෙනවා අපේ අයියත් කරනවා අපේ මගේ යාළුවොත් කරනවා ඒගොල්ලොත් දැන් හොඳට ඉන්නවා මේ දේවල් කරලා ඕක එයාත් සල්ලි දාන්න කියලා. මුලින්ම ඩොලර් 500ක් වගේ දාන්න තියෙන්නේ. කොරියාවේ ඉන්න ඔයාට නම් ප්‍රශ්නයක් නැහැනේ. ඩොලර් 500ක් කියන්නේ ඉතින් දවස් 15ක 16ක වගේ පඩියක්. එහෙම කියලා ඉතින් පොඩි නෝන්ඩියකුත් එක්ක තමයි ඕක ඉල්ලීම කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට කට්ටිය හවු වෙනවා 80ක් 90ක්ම මොකද කාලයක් තිස්සේ කතා කරලා විශ්වාසය ඇති වෙලානේ තියෙන්නේ. ඒ හින්දා හවු වෙනවා බොහෝ වෙලාවට. ඉතින් මුලින්ම දැම්මට පස්සේ ඕගොල්ලන්ට ඩොලර් 500ක් වගේ දැම්මොත් ඔයගොල්ලන්ට එනවා ඩොලර් 600ක් 700ක් වගේ එනවා. ඒ කියන්නේ වැඩිපුර ඩොලර් 200ක් වගේ එනවා. ඒතර ඔක ටික ටික තමයි මේගොල්ලන්ගේ ටාගට් එක ලොකු ගාණක්. ඩොලර් 1000ක් 1500 නෙමෙයි ඊටත් වඩා ලොකු ගාණක් තමයි මේගොල්ලන්ගේ ටාගට් එක. ඉතින් මේගොල්ලෝ කරන්නේ මෙහෙම දාලා ඊට පස්සේ මේගොල්ලන්ට කියනවා ඔහොම ටිකක් කල් යනකොට කියනවා එයාත් දාලා එයාට මේ වගේ ගාණක් හම්බුණා. මේ ඔක්කොම කතා කර කියන්නේ. හැබැයි වීඩියෝ කෝල් නම් ගහන්නේ නැහැ පුතේ අම්මේ මුත්තේ කිව්වා. මේගොල්ලන්ගේ මේ ස්කෑම් එකේ ස්වභාවය එහෙම තමයි. ස්කෑම් එක කියන්නේ මේ වංචාවේ ස්වභාවය. ඉතින් ඔහොම ගිහිල්ලා කියනවා එකපාරටම ට්‍රැෆල් එකක් අදිනවා. මොකක් හරි ලොතරැයියක් අදිනවා. මේ අපි ලෑස්ති වෙමු එහෙම කියලා. එහෙම ලෑස්ති වෙලා කියනවා අනිවාර්යයෙන්ම ඕගන්ට ඒ ලොතරැයිය ඇදෙනවා. එහෙම ලේසියෙන් ලොතරැයිය අදින්නේ නැහැ මම. ලොතරැයිය දෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඇදිලා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ ටාගට් එක ඩොලර් 10000 කියන ඒගොල්ලෝ ඩොලර් 10000ක ලොටරියක් ඇදිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒ ඩොලර් 10000 ගන්න නම් තව ඩොලර් 2000ක ඩිපොසිට් එකක් කරන්න වෙනවා. ඉතින් මේ ඩොලර් 2000ක ඩිපොසිට් එකක් කරාට පස්සේ අර ඩොලර් 10000යි අර ඩොලර් 2000යි දෙකම එකතුව ඩොලර් 12000ක් ඔයාගේ account එකට වැටෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කැමතිනේ ඩොලර් 10000ක් කියන්නේ ලොකු ගාණක්නේ. ගොඩක් අය කරන වැඩේ මේ ඩොලර් 2000 තැන්පත් කරනවා. ඉතින් ඔය ඩොලර් 2000 තැන්පත් කරාට පස්සේ ඉතින් sorry.com තමයි. ඒ ඩොලර් 2000 අයිමත් ගන්න නම් හම්බෙන්නේ නැහැ මහත්තයෝ. බොහෝ වෙලාවට මේ account එක එහෙමම close වෙලා යනවා. මේ ගොඩක් කරන්නේ online app එකක් මාර්ගයෙන්. ඊට පස්සේ තමයි කතා කර ඉන්න කෙල්ලත් එකපාරටම නැති වෙලා බ්ලොක් කරලා යනවා. ඒගොල්ලම හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒ ඇත්තටම බැලුවොත් ඒ Facebook account වල තියෙන photos වල ඉන්න කට්ටිය නෙමෙයි පිටිපස්සේ ඉන්නේ. ඒගොල්ලන්ගේ කටහඬ විතරයි තියෙන්නේ. සමහරක් වෙලාවට ඒ ෆොටෝස් තියෙන මිනිස්සුවක්වත් දන්නේ නැහැ තමන්ගේ ෆොටෝස් යොදාගෙන මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ව රවට්ටලා මුදල් වංචා වෙනවා කියලා. මොකද Facebook account මං ඉස්සෙල්ලා කිව්වා වගේ 10 ගාණක් තියෙනවනේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම කියන්නේ මම මේ පිළිබඳ පොලිසිය කට්ටියගෙනුත් අහලා බැලුවා. මේව ස්කෑම් වලට අහුවෙච්ච මුදල් වංචා වලට අහුවෙච්ච මල්ලිලා 3-4 දෙනෙක්ම පහුගිය මාසේ මට කතා කළා. එක්කෙනෙක් නැති කරගෙන තියෙනවා ඩොලර් 2000ක් විතර, එක්කෙනෙක් ඩොලර් 1700ක්, එක්කෙනෙක් ඩොලර් 500 ගාණක් නැති කරගෙන තියෙනවා. සමහරක් අයට පළවෙනි ෂොට් එකෙම දීලා තියෙනවා. ඩොලර් 500 තැම්පත් කරපු ගමන් බඩු බනිස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සමහරක් අයව අරගෙන යන්න පුළුවන් කියලා තියෙනවා. ඒගොල්ලන්ට කල්පනා වෙනවානේ විශ්වාසය හදලා ඩොලර් 500 නෙමේ අන්තිම ටාගට් එක ඩොලර් 1000 2000 3000. ඩොලර් 3000 පූජා කරපු යවුනුත් ඉන්නවා. ඉතින් ඕ කියන්න තියෙන ඉතින් මේ වගේ ස්කෑම් වලින් නම් හවු වෙන්න එපා. ඇත්තටම මිනිසුන් බොහොම අමාරුවෙන් සල්ලි හම්බ කරන්න මේ කොරියාවේ ජීවිතයත් මරණයත් අතර සමහර රැකියා තියෙන්නේ. ඔය නැව් කර්මාන්ත ශාලාවල ගොඩක් අමාරුයි ඉතින් වැඩ කරනවා මම දැකලා තියෙනවා. මම නම් ඉතින් ගොඩක් අමාරු කර්මාන්ත ශාලාවල වැඩ කරලා නැහැ. මට ඒ වගේ කර්මාන්ත ශාලාවල ඉතින් වැඩ කරන්නත් බෑ. ඉතින් මම කොරියාවට ආපු දවසේ ඉඳන්
හොඳ කර්මාන්තශාලාවල වැඩ කළේ වැඩ ලේසි. ඉතින් ඒක තමන්ගේ හිතවත්කම් සහ තමන්ගේ ඇඳුම්කම් මත තමයි රැකියා හොයාගන්න එක තීරණය වෙන්නේ. ඉතින් දැන් මේ දවස්වලත් ගොඩක් රැකියා අඩුයි. සමහරක් අයට මල්ලිලට ලියුම් ගන්න එපා කිව්වා ලියුම් අරගෙන තියෙනවා. ඒ හින්දා ගොඩාක් අඩුයි දැන් රැකියා 8-5 ජොබ් එකක් වුණත් හොයාගන්න අමාරුයි. දැන් මං වැඩ කර්මාන්තශාලාව වුණා හොඳට වැඩ තියෙන කර්මාන්තශාලාවක්. ඉතින් ඒ කර්මාන්තශාලාවෙත් ගොඩක් ඉරිදා සෙනසුරාදා ඒ වගේ සතිය දවස්වලත් 8 ඉඳන් 5 වෙනකන් වැඩ කරගන්නේ බොහොම අමාරුයි. ඒ හින්දා ඉරිදා සෙනසුරාදා නම් දැන් කොහොමත් වැඩ නැහැ අපේ කර්මාන්තශාලාවේ. ඉතින් මම මේ ඉස්සෙල්ලත් කියන්න හැදුවේ මේ වගේ ස්කෑම් වලට අහු වෙන්න එපා. කවුරු හරි එක්කෙනෙක් ඔයාගෙන් සල්ලි ඉල්ලුවොත් කෙලින්ම ඔයා කෙලින්ම යාට වීඩියෝ කෝල් එකක් ගහලා බලන්න ඇත්තටම ඉන්නේ යාද කියලා. ඔයාගේ හිතවත් කෙනෙක් නම් විතරක් ඔයාලා මුදල් ලබා දෙන්න. මුදල් බොහොම අමාරුයි. කවුරු හරි එක්කෙනෙක් ඕගොල්ලන්ගේ මුදල් ගත්තොත් ඒක එයා ගන්න පරක්කුවට ඒක දෙන්න එයාට උනත් හිතෙන්නේ නැහැ. තිබුණත් දෙන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම මේ අනිත් දෙයක් තමයි කියන්න ඕනේ මේ ලෝකේ ඊසි මනී කියලා එකක් නැහැ. ඒ කියන්නේ එකක් දැම්මොත් 1000ක් දැම්මොත් 3000ක් එනවා, ලක්ෂයක් දැම්මොත් ලක්ෂ 3ක් එනවා, කෝටියක් දැම්මොත් කෝටි 3ක් රිටර්න් එක දෙනවා. ඒ වගේ දේවල් නැහැ ලෝකේ. ඉතින් මේ ලෝකේ තියෙන්නේ මහන්සියෙන් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි කොයි හරි ආයෝජනය කළා. ඒ ආයෝජනය කරන ඒවත් දීර්ඝකාලීන ආයෝජන. ඉතින් කෙටි කාලීන ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභය අඩුයි. දීර්ඝකාලීන වෙන්න තමයි ඕනම ආයෝජනයක තියෙන ප්‍රතිඵලයේ වැඩිපුර ප්‍රතිඵලයක් අපිට හම්බෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ වගේ ස්කෑම් වලින් ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න. ගෑනු ළමයි රික්වෙස්ට් දැම්මොත් ඉතින් ඇත්තටම දාන කට්ටියත් ඇති. ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න වීඩියෝ කෝල් එකක් එහෙම ගහලා ඇත්තටම මෙයාද නැද්ද? ඒ වීඩියෝ කෝල් එකක් ගැහුවත් ඔය ඔන්ලයින් කරන ඉන්වෙස්ට්මන්ට් වලට අහු වෙන්න එපා ගොඩක් වෙලාවට. වර්චුවල් දේවල් වලට අහු වෙන්න එපා. ඒ කියන්නේ අපිට නොපෙනෙන දේවල් වලට. දැන් ලෝකේ තියෙනවා බිට්කොයින් කියලා තියෙනවා. ඒ දේවල් තමයි ඉස්සරහට එන්නේ. ඒ වුණාට යම්කිසි කෙනෙක්ගෙන් අහලා බලලා ඒ දේවල් කරනවා නම් කරන්න. හොඳ දැනුමක් තියෙන කට්ටිය අපේ රෂින්ත එහෙම ඉන්නවා. හොඳ දැනුමක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. ඒගොල්ලන්ගෙන් අහලා උපදෙස් ගන්න. ඒගොල්ලන්ට වෙලාවක් තියෙන වෙලාවක කතා කරන්න. ඉතින් කතා කරලා ඒ හොඳ උපදෙස් ටිකක් අරගෙන ඔය ඔන්ලයින් ට්‍රේඩර්ස් වලට ට්‍රේඩ් වලට බහින්න. නැතුව නිකන් Taman දුක්මාන්සියෙන් හම්බ කරගත්ත මුදල් එක ක්ලික් එකකින් ඒ සියලු දේවල් නැති කරගන්න එපා. සමහරක් දැන් මන් දැනුවත්වම 4 දෙනෙක් විතර ඉන්නවා ලොකු මුදලක් නැති කරගෙන. ඉතින් මේ වංචාවල් එදත් වුණා අදත් වුණා හෙටත් වෙනවා. මේව මේ මෙතනින් නවතින්නේ නැහැ. මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ වංචාවලින් එක්කෙනෙක් හරි ගැලවෙයි කියලා හිතාගෙන. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් මගේ channel එකත් එක්ක දැන් තාමත් එකතු වෙලා නැත්නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න sub කරලා එකතු වෙලා මට සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ වගේ වැදගත් වීඩියෝ තවත් ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන ප්‍රතිචාරات එක්ක තමයි වීඩියෝ අරන් එන්නේ. මොනවා හරි හොඳ වීඩියෝ තියෙනවා නම් කියන්න. කොරියාව ගැන, ලෝකෙ ගැන මොනවා හරි දැනුවත් වෙන්න තියෙනවා නම් කියන්න. මම මේ දේවල් ගැන හොයලා බලලා මම දන්නේ නැත්නම් වෙන කෙනෙක්ගෙන් හරි අහලා දන්න මිනිස්සුන්ගෙන් අහලා හරි මම වීඩියෝස් අරගෙන එන්නම්. ඒ වගේම මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඕගොල්ලන්ට දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඒ හැම එක්කෙනාටම මම රිප්ලයි කරනවා. මම දන්නේ නැත්නම් වෙන කෙනෙක්ගෙන් හරි අහලා මම මේ දේවල් වලට රිප්ලයි කරනවා. ඉතින් ඕගොල්ලෝගේ සියලු දෙනාගේම ඉල්ලා සිටින නැවතත් මේ ඔන්ලයින් වංචා වලට අහු වෙන්න එපා. අපරාධ සල්ලි ඊට පස්සේ පිච්චි තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. කාලයක් තිස්සේ හම්බ කරපු සල්ලි එක මොහොතින් නැති වුණාට පස්සේ එන ඕගොල්ලෝ සියලු දෙනාටම හොඳ සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මගේ channel එකත් එක්ක එකතු වෙන්න සමන මචං. එහෙනම් ගිහිල්ලා එන්න. ජයෙන් ජයම වේවා.